සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා සියලුම දෙනාට. ඉතින් මේ channel එකෙම මීට කලින් දවසේ මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කස්ටමර් සර්විස් ඒජන්ට් පෝස්ට් එකට වේකන්සිස් ඕපන් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක බලලා මේ වීඩියෝ එක බලන්න. මොකද ඒකේ මම සම්පූර්ණ විස්තරයක් කරලා තියෙනවා මේ පෝස්ට් එක සහ වේකන්සිස් සම්බන්ධව. ඉතින් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මේ වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලා ඒක අනිවාර්යයෙන්ම බලන්න. එතකොට ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් මේ වේකන්සි එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ මාසේ 29 වෙනිදාට කලින් මේකට ඇප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ 2026 අගෝස්තු 29 වෙනිදාට පෙර මේ පෝස්ට් එකට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලා Google එකේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කැරියර්ස් කියලා සර්ච් කරලා මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. එහෙම නැත්නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒ through මේ වෙබ්සයිට් එකට යන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයාලා එන්නේ. මෙතන vacancies at Sri Lankan Airlines කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකකට load වෙනවා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඕපන් කරලා තියෙන ඔක්කොම vacancies ටික. ඉතින් අපිට ඕනේ මේ වෙලාවේ customer service agent කියන post එකට apply කරන්න. මෙන්න මේ විදිහට click කරන්න එක. ඊට පස්සේ මේ වගේ page එකකට load වෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ vacancy එකේ සියලුම විස්තර. ඒ කියන්නේ description, ඊට පස්සේ requirements, ඒ වගේම තමයි මේ job role එක ගැන මේ හැමදේම විස්තර මෙතන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට යටට scroll කරලා මෙතන I am interested කියන එක click කරන්න. ඊළඟට මේ විදිහට ඇප්ලිකේෂන් එකට තමයි අපි ලෝඩ් වෙන්නේ. ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕනේ. ෆිල් කරලා සබ්මිට් කරන්න ඕනේ. එතකොට තමයි මේ වේකන්සි එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලා මුලින්ම මෙතනට CV එකක් අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් ඒකට මේ upload your resume කියන තැන ක්ලික් කරලා ඔයාලා කලින් හදාගෙන තියෙන CV එක මෙතනට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මේ විදිහට අප්ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ කොළ පාටින් මේක සක්සස්ෆුලි අප්ලෝඩ් වුණා කියලා පොඩි මෙසේජ් එකක් වැටෙනවා. ඊට පස්සේ මෙන්න මේ පහළ තියෙන ඇප්ලිකේෂන් එක ඔයා ෆිල් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයා CV එක අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලගේ මේ ඩීටේල්ස් ඔටෝ ෆිල් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ contact details, නම වගේ දේවල් මේකේ ඔටෝ ෆිල් වෙලා තියෙන්න පුළුවන්. මොකද CV එකේ දේවල් already තියෙන නිසා. නමුත් ඔයාලා මේක නැවත check කරගන්න. මොකද ඔටෝ ෆිල් වෙච්ච details වැරදි තැන්වල ගිහින් ෆිල් වෙලා තියෙන්න පුළුවන්. මුලින්ම මේ ඇප්ලිකේෂන් එකේ මෙතන Mr. ද Mrs. ද Miss ද කියන එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ අවිවාහක අයට Miss කියනවා, විවාහක අයට Mrs. කියනවා. ඒ වගේම පිරිමි පාර්ශවයට Mr. කියනවා. ඉතින් ඔයාලගේ ජෙන්ඩර් එක අනුව මෙතන සිලෙක්ට් කරන්න. ඊළඟට ඔයාගේ ලාස්ට් නේම් එක, ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාලගේ වාසගම තමයි මෙතනට දාන්නේ. ඉතින් ඒ විදිහට ෆිල් කරගන්න. ඊළඟට name in full කියන තැන ඔයාලගේ සම්පූර්ණ නම ෆිල් කරගන්න. ඊළඟට ඔයාලගේ ඊමේල් එකක් මෙතනට දෙන්න. මේ ඊමේල් එක through තමයි ඔයාලව contact වෙන්නේ. ඉතින් ඒ නිසා හරියටම ඊමේල් එක බලලා මෙතන type කරන්න, double check කරන්න අනිවාර්යයෙන්ම. මොකද ඊමේල් එක වැරදියට දුන්නොත් මෙතනින් එහාට ඔයාලට එන මේල් එකක්වත් එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා ස්ටෙප් එක පාස් වුණත් නැතත් ඔයාලට මේ මේල්ස් එන්නේ නැහැ. මේල් ඇඩ්‍රස් එක වැරදිලා තිබ්බොත්. ඊළඟට contact numbers දෙකක් ඉල්ලලා තියෙනවා. ඉතින් වැඩ කරන contact numbers දෙකක් මේකට දෙන්න. ඒ කියන්නේ එක ෆෝන් එකක් ආන්සර් කරේ නැති වුණොත් අනිත් ෆෝන් එක හරි ආන්සර් වෙන්න පුළුවන් විදිහේ නම්බර් එකක් දෙන්න. එකම ෆෝන් එකේ තියෙන numbers දෙකක් දෙන්න එපා. එහෙම වුණොත් ඔයාලට එක කෝල් එකක් මිස් වුණොත් අනිත් නම්බර් එකට ගත්තත් ඒ ෆෝන් එකේම නම් ඒක තියෙන්නේ. ඔයාලට මිස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා ගොඩාක් වෙලාවට ඔයාලට පුළුවන් නම් ෆෝන් දෙකක තියෙන numbers දෙකක් දෙන්න. එතකොට එක නම්බර් එකක් මිස් වුණත් අනිත් නම්බර් එකට එන කෝල් එක හරි ඔයාලට ආන්සර් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ෆෝන් නම්බර් එක එන්ටර් කරද්දී ඉස්සරහට බිංදුව එන්ටර් කරන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන්ම ඉස්සරහා ෆෝන් කෝඩ් එක ලංකාවේ කෝඩ් එක වැටලා තියෙනවද කියලා චෙක් කරන්න. ඒ වගේම ඔයාලට ඉන්ටර්නැෂනල් ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් ඒකත් මෙතන එන්ටර් කරන්න. ඊළඟට ඔයාලගේ නැෂනල් ඩෙන්ටිටි කාඩ් නම්බර් එක හරි පාස්පෝර්ට් එකේ තියෙන නම්බර් එක හරි දෙන්න මෙතනට. ඊළඟට ජෙන්ඩර් එක මෙතනින් තෝරලා සිලෙක්ට් කරන්න. ඊළඟට ඔයා සිංගල්ද මැරීඩ්ද අන්න ඒක දාන්න මෙතන. ඊළඟට ඔයාලගේ බර්ත්ඩේ එක මෙතනින් සිලෙක්ට් කරන්න. ඊළඟට මෙතන ඔයාලගේ සිටිසන්ෂිප් එක සිලෙක්ට් කරලා ශ්‍රී ලංකා කියලා මෙතන ෆිල් කරන්න. ඊළඟට මෙතන ඔයාලගේ ඇඩ්‍රස් ඉන්ෆර්මේෂන් තමයි දෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලගේ ගෙදර නම්බර් එක, හෝම් නම්බර් එකයි ස්ට්‍රීට් එක. මෙන්න මේ දෙක මේ පළවෙනි කොටුවේ ෆිල් කරන්න ඕනේ.
ඊළඟට ආයෙන්න සිටි එක. ඉතින් සිටි එක මෙතන ටයිප් කරනකොට ඔටෝමැටිකලි සිටි එකයි පෝස්ටල් කෝඩ් එකයි ඩිස්ට්‍රික්ට් එකයි ඔක්කොම දෙනවා. ඉතින් ඒක සිලෙක්ට් කරන්න. ඉතින් ගොඩක් අය කොහොම මේ තමන් ඉන්න සිටි එක මෙතන පෙන්නන්නේ නැහැ මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් එතකොට ඔයාලට ළඟම සිටි එක සිලෙක්ට් කරන්න. ඊළඟට ඔයාලගේ එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් මෙතනට ෆිල් කරන්න තියෙන්නේ. එතකොට ඔයාලගේ O level, A level කරපු අවුරුද්ද, ඒ වගේම ඔයාලගේ රිසල්ට්ස් මෙන්න මේ විදිහට ටයිප් කරන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ O level, A level සර්ටිෆිකේට් වල තියෙන විදිහටම මෙතන සබ්ජෙක්ට් එකයි ග්‍රේඩ් එකයි මේ විදිහට ෆිල් කරගන්න. මොකද ඔයාලා ඉන්ටර්විව් එකට යනකොට ගෙනියන්නේ ඒ O level, A level සර්ටිෆිකේට්. ඉතින් ඒවට සමාන වෙන්න ඕන ඔයාලා මේ ඇප්ලිකේෂන් එකේ ෆිල් කරන දේවල්. ඉතින් O level ප්‍රතිඵල විතරයි සාමාන්‍යයෙන් මේ වේකන්සි එකේදී බලන්නේ. ඒ නිසා ඔයා තාම A level කරන කෙනෙක් නම් එහෙම නැත්නම් O level විතරක් කරපු කෙනෙක් නම් ඔයාගේ O level results විතරක් මෙතන ෆිල් කරන්න. ඔයා A levels උත් කරලා තියෙනවා නම් එතනින් එහාට ඔයා වෙනත් ඩිප්ලෝමා, ඩිග්‍රීස් වගේ වෙනත් දේවල් කරලා තියෙනවා නම්, ඒ වගේ වෙන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කරලා තියෙනවා නම් ඒ හැමදේම මෙතනදී ෆිල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඒ කරපු කෝස් එකක් එහෙම නැත්නම් ඩිග්‍රී ඩිප්ලෝමා මේ මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් ඔයා පටන් ගත්ත දවසේ වගේ මේක අවසන් කරපු දවසත් මේ විදිහට අපිට සිලෙක්ට් කරන්න පුළුවන් මෙතනදී. හැබැයි ඔයා මේ වෙනකොටත් ඒ ප්‍රෝග්‍රෑම් එක කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙතන තියෙන මේ බොක්ස් එක ටික් කරන්න. එතකොට ඔයාට ඔටෝමැටිකලි මෙතන ක්ලෝසින් ඩේට් කියන එක ලොක් වෙනවා. එතකොට ඔයා ඒක පටන් ගත්ත දවසේ විතරක් දැම්මහම ඇති. ඒ වගේම ඔයාට පුළුවන් මේ ඇඩ් මෝ කියන එක ක්ලික් කරලා ඔයාගේ තව ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඒවත් මේ විදිහට ඇඩ් කරගන්න. එහෙම නැත්නම් මේ පැත්තෙන් තියෙන ඩිලීට් කියන එක ක්ලික් කරලා ඔයාට අනවශ්‍යව ඩිලීට් කරගන්නත් පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලගේ වර්ක් එක්ස්පීරියන්ස් එන්ටර් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලා මේ වෙනකොට ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්, කලින් කරලා එක්ස්පීරියන්ස් තියෙන්න පුළුවන්. ඒ හැම එකක්ම මෙතනට එන්ටර් කරන්න. විශේෂයෙන්ම ඔයාට කස්ටමර් සර්විස් එක්ස්පීරියන්ස් කලින් තියෙනවා නම් ඒ එක්ස්පීරියන්ස් ප්‍රයොරිටි දීලා. ඒ කියන්නේ ඒව මුලින් මෙතනට එන්ටර් කරන්න. අනෙක් එක්ස්පීරියන්ස් පසුවට එන්ටර් කරන්න. ඉතින් මෙතනදී ඔයාගේ තනතුර, ඒ වගේම ඔයා වර්ක් කරන තැන, ඒ වගේම තමයි ඔයා මේ ජොබ් රෝල් එක ඇතුලේ කරන කාර්යයන්. ඒ කියන්නේ ඔයාගේ ජොබ් රෝල් එක පිළිබඳව පොඩි සමරි එකක් මෙතනට එන්ටර් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා රිසෙප්ෂනිස්ට් කෙනෙක් කියලා හිටියා නම් ඔයාට කෝල් හැන්ඩ්ලින් කරන්න නැති, කෑෂ් හැන්ඩ්ලින් තියෙන්නේ නැති මෙන්න මේ වගේ ඔයාගේ ජොබ් රෝල් එක ඇතුලේ ඔයා එදිනෙදා කරපු දේවල් ගැන පොඩි සමරි එකක් තමයි මෙතනට එන්ටර් කරන්න ඕනේ. මෙතනදිත් අර කලින් කරා වගේම ඔයා සේවය කරපු කාලපරාසය දාන්න. ඒ කියන්නේ ඔයා සේවය ආරම්භ කරපු දවස, අවුරුද්ද, ඒ වගේම ඔයා සේවය අවසන් කරපු මාසේ, අවුරුද්ද. ඉතින් ඔයා දැන්ටමත් සේවය කරනවා නම් අර වගේම මේ කොටුව ටික් කරලා තියාගන්න. ඊළඟට මේ ඩික්ලරේෂන් එක ටික් කරන්න. ඊට පස්සේ ඔයා අර උඩ අප්ලෝඩ් කරපු CV එක ඔටෝමැටිකලි මෙතන ඔයාට පෙන්නනවා. ඒක මුකුත් කරන්න එපා. ඒක හැමම තියන්න. ඊළඟට මේ විදිහට ප්‍රශ්න ටිකක් අහනවා. ඉතින් මේක හරියටම ටික් කරන්න ඕනේ. මේ අහලා තියෙන්නේ මේ වේකන්සි එකේදී යාලා ඉල්ලපු රික්වයර්මන්ට්ස් ගැන. ඉතින් මේවා ඔයාලට තියනවාද කියන එක තමයි මෙතනදී බලන්නේ. ඒ නිසා හරියටම මේවා ටික් කරන්න. මුලින්ම අහන්නේ ඔයා ශ්‍රී ලංකන් සිටිසන්ෂිප් තියනවාද කියලා. ඒ කියන්නේ ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද කියලා. එතකොට ඔයා අනිවාර්යෙන් මේකට yes කියලා දෙන්න ඕනේ. ඊළඟට අර වයස සම්බන්ධව අහන්නේ. කියන්නේ මේ අගෝස්තු 29 වෙනිදා වෙනකොට ඔයාගේ වයස අවුරුදු 18ත් 29ත් අතර තියෙන්න ඕනි කියලා එයාලගේ වේකන්සි එකේදී දාලා තිබ්බා. ඉතින් මේ වයස් පරිතරය ඇතුළේ ඔයා ඉන්නවද කියලා තමයි අහන්නේ. ඉතින් මේකට අනිවාර්යයෙන්ම yes කියලා දෙන්න. ඊළඟට මේ එඩියුකේෂනල් රික්වයර්මන්ට් එක ගැන අහන්නේ. ඉතින් ඒ වේකන්සි එකේ දාලා තිබ්බ විදිහට O level results තියෙනවද කියලා අහන්නේ. ඉතින් මේ සම්බන්ධව මගේ කලින් වීඩියෝ එකේ මම පැහැදිලි කිරීමක් කළා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තිනවා. එතකොට ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් මේ සම්බන්ධව. මේකේ සඳහන් වෙන දේවල් ගැන මම කියාගෙන යන්නම්. එතකොට ඔයාලගේ තියෙන results අනුව ඔයාලා ටික් කරන්න ඕගොල්ලෝගේ results මොනවාද කියන එක ගැන. පළවෙනි එකෙන් කියන්නේ ඔයා O level විභාගයේ විෂයන් 6ක් සමත් වෙලා තියෙනවා. ඒ විෂයන් 6 ඇතුලේ ක්‍රෙඩිට් පාසස් අරන් තියෙනවා විෂයන් 4කට. ඒ කියන්නේ එකවර ලිවීමේදී one sitting කියන්නේ ඔයා ගිය අවුරුද්දෙත් ලියලා, මේ අවුරුද්දෙත් ලියලා, තව අවුරුද්දක ලියලා වගේ එකතුවක් නෙවෙයි, එකවර පෙනී ඉඳලා ඔයා ගත්තු ප්‍රතිඵල සම්බන්ධවයි මේ කියන්නේ. එතකොට ඒ විදිහට ඔයා විෂයන් 4කට ක්‍රෙඩිට් පාසස් අරගෙන ඒ තුල ගණන් සහ ඉංග්‍රීසි කියන විෂයන් දෙකටත් ක්‍රෙඩිට් පාසස් ගත්තා කියන එක තමයි පළවෙනි එකේ අදහස වෙන්නේ. දෙවෙනි එකෙන් කියන්නේ ඔයා එකවර පෙනී ඉඳලා විෂයන් 6ක් සමත් වෙලා විෂයන් 4කට ක්‍රෙඩිට් පාසස් උත් අරගෙන, හැබැයි ඔයාට ගණන් වලට ක්‍රෙඩිට් පාස් එකක් තිබ්බට ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් පාස් එකක් නැහැ කියන එක තමයි මෙතනදී අදහස් වෙන්නේ. ඊළඟ එකෙන් කියන්නේ ඔයා එකවර විභාගයට පෙනී ඉඳලා ඔයා විෂයන් 6ක් සමත් වෙලා
විෂයන් 4කට ක්‍රෙඩිට් පාසස් අරගෙන ඒ තුල ඉංග්‍රීසි සඳහා ක්‍රෙඩිට් පාස් එකක් තියෙනවා. නමුත් ගණිතයේ විෂය සඳහා ඔයාලට ක්‍රෙඩිට් පාස් එකක් නැහැ කියන එක තමයි 3 වෙනි එකේ අදහස වෙන්නේ. 4 වෙනි එකෙන් කියන්නේ ඔයා එකවර විභාගයට පෙනී ඉඳලා ඔයා විෂයන් 6ක් සමත් වෙලා ඒ වගේම තමයි ඔයාගේ ඉංග්‍රීසි සහ ගණිතය කියන විෂයන් දෙකටම ක්‍රෙඩිට් පාසස් තියෙනවා. නමුත් ඔයාට සම්පූර්ණ විභාගය තුල ක්‍රෙඩිට් පාසස් 4ක් ලබා ගන්න බැරි වුණා කියන එක තමයි තියෙන්නේ. 5 වෙනි එකෙන් කියන්නේ ඔයාලට එකවර විභාගයට පෙනී ඉඳලා ක්‍රෙඩිට් පාසස් 4ක් ගන්න පුළුවන් වුණා. ඒ තුල ගණන් සහ ඉංග්‍රීසි කියන විෂයන් වලටත් ක්‍රෙඩිට් පාසස් තියෙනවා. නමුත් ඔයාලට මේ සම්පූර්ණ විභාගය තුල විෂයන් 6ක් සමත් වෙන්න පුළුවන් වුණේ නැහැ කියන එක තමයි කියන්නේ. ඊළඟට 6 වෙනි එකෙන් කියන්නේ මේ විභාගය තුල එකවර පෙනී ඉඳලා ඔයාට විෂයන් 6ක් සමත් වෙන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ක්‍රෙඩිට් පාසස් 4ක් ගන්නත් පුළුවන් වුණා. නමුත් ඒ ක්‍රෙඩිට් පාසස් ඇතුලේ ඉංග්‍රීසි සහ ගණිතය කියන විෂයන් දෙක නැහැ කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. ඊළඟට 7 වෙනි එකෙන් කියන්නේ ඔයා එකවර විභාගයට පෙනී ඉඳලා ඔයාට විෂයන් 6ක් සමත් වෙන්න පුළුවන් වුණාට ක්‍රෙඩිට් පාසස් 4ක් ලබා ගන්න පුළුවන් වුණේ නැහැ කියන එක. ඒ වගේම තමයි ඔයා ක්‍රෙඩිට් පාසස් 1ක් 2ක් 3ක් වගේ ලබා ගත්තත් ඒ තුලත් මේ ගණිතය සහ ඉංග්‍රීසි කියන විෂයන් නැහැ කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. අන්තිම එකෙන් කියන්නේ මේ ඉහත සඳහන් කළ කිසිදු ආකාරයකින් ඔයා මේ රිසල්ට්ස් එහෙම නැත්නම් මේ ඉල්ලන රික්වයර්මන්ට්ස් ළඟා කරගෙන නැහැ කියන එක. ඒ කියන්නේ සමස්තයක් විදිහට සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වීමක් හෝ නැත්නම් මේ විදිහට මේ ඉල්ලන විෂයන් වලට සමත් ප්‍රතිඵල ලබාගෙන නැහැ කියන එක තමයි අදහස් වෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහේ ප්‍රතිඵල නැත්නම් ඔයා අන්තිම එක තමයි ටික් කරන්න ඕනේ. ඉතින් මේ කියපු දේවල් වල ඔයාලට පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක ටික් කරන්න කලින් කමෙන්ට් එකක් හරි දාන්න. එහෙම වුණත් මට පුළුවන් ඔයාලට රිප්ලයි කරලා කියන්න කොයි එකද ඔයාලා ටික් කරන්න ඕනි කියලා ඔයාලගේ රිසල්ට්ස් අනුව. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මගේ Facebook page එක මම link එක යටින් දාලා තියන්නම්. Facebook page එකෙන් message එකක් දාලා අහන්න. එතකොට මට ඔයාලව direct message කරන්න පුළුවන්. messages එතකොට miss වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා හරියටම බලලා මේක ටික් කරන්න. මොකද ඔයාලගේ certificate එක මේවා ටැලි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා වැරදි එකක් ටික් කරලා තිබ්බොත් සමහරක් විට ඔයාට ලැබෙන්න තියෙන chance එක උනත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම පැහැදිලි කරගෙන මේක ටික් කරන්න තමන්ගේ results එක අනුව. ඊළඟට අවසානයේ මෙතන මේ I do agree කියන එක ටික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාට මොන හරි word එකක් ඇවිල්ලා ඇති. ඒ විදිහටම මෙතන type කරන්න. ඔයාට මෙතන මේ තියෙන word එක clear නැත්නම් ඔයාට පුළුවන් මේ එහා පැත්තේ තියෙන reload කියන icon එක click කර අලුත් text reload කරගන්න. ඊට පස්සේ ඔයාට පැහැදිලි ටෙස්ට් එකක් ආවට පස්සේ ඒක මෙතන හරියටම type කරන්න. නැත්නම් මේක submit වෙන්නේ නැහැ. අන්තිමට ආපහු මේ ඔයා fill කරපු ටික check කරලා මෙතන මේ submit application කියන එක click කරන්න. එතකොට ඔයාට ඔයාගේ email එකට message එකක් එනවා මේක successfully submit වුණා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම email address එක හරියට දෙන්න. එහෙම නැති වුණොත් මෙතනින් එහාට ඔයාට email එකක් එන්නේ නැහැ. ඒ නිසා හරියට මේ දේවල් බලලා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. අගෝස්තු 29 වෙනිදාට කලින් මේකට ඇප්ලයි කරන්න. ඉතින් හැමදෙනාටම සුබ පතනවා. මුලින්ම මේකෙන් තේරීපත් වෙන අයට කලින් වතාවල් වල නම් ආවේ ඔන්ලයින් ඇසෙස්මන්ට් ටෙස්ට් එක. ඉතින් ගොඩක් දුරට මේ පාරත් ඒ වගේ ඇසෙස්මන්ට් ටෙස්ට් එකක් දෙයි ඔන්ලයින්. ඉතින් ඒකට තේරීපත් වෙන අයට ඊමේල් එකක් එනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ ඉංග්‍රීසි භාෂාව කියන එක. ඉතින් මේ channel එක ඔස්සේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා free English learning series එකක්. ඒ සම්බන්ධ විස්තර මම වීඩියෝ එකකින් ගෙනාවා ගිය සතියේ. ඉතින් ඔයාලට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මේ උසස් පෙළ විභාගය නිසා ටිකක් ඒක මම පහු කරා. මොකද ගොඩක් අය ඉල්ලීමක් කළා තිබ්බා. උසස් පෙළ ඉවරනාට පස්සේ මේක පටන් ගන්න. මොකද එයාලට continuously මේ classes වලට join වෙන්න ඕනි කියන එක නිසා. ඉතින් 100% free මේක කරන්නේ ඔයාලා හැමෝම join වෙන්න. ගොඩාක් අයට ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්නයක් කියලා මට කමෙන්ට්ස් වලින් ඒ වගේම මැසේජ් වලින් ගොඩාක් අය කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් බලන්න. මම මේ හැම link එකම description එකේ දාලා තියන්නම්. ඊළඟ වීඩියෝ එකකින් ඉතින් අපි ආයි හම්බෙමු. සුබ දවසක්.